මගේ මල්ලි අවුරුදු ගානක් දුක් විඳ ජීවිතේ අවුරුදු 4ක් එයා පිට එක්ක දුක් විඳලා අන්තිමට අවුරුදු 4කින් අපිව දාලා යන්නම ගියා. එයාගේ චූටි කාලේ බෙහෙත් එකක් වැරදුනා. බෙහෙත් එකක් වැරදිලා එයාට ලෙඩක් හැදිලා අවුරුදු 4ක් වෙනකන් එයා උඩුබැලිය අතර තමයි ජීවත් වුනේ. එයාව ජීවත් කරන්න පුළුවන් තරම් අපි දුක් විඳා. එයා නැති වෙනකොට ඇත්තටම කියන්න මම ලැජ්ජ වෙන්නේ. අපේ ගෙදර තියුනේ රුපියල් 1000යි. මල්ලි නැති වෙනකොට රුපියල් 1000යි තියුනේ. එයාට ඕනිම කරන බෙහෙත් එක අරන් දෙන්න තමයි අපි ඒ වෙලේ ගෙදර වැලි ටිකක් ගොඩ දාන ගමන් හිටියේ, වැලි ටිකක් අදින ගමන් හිටියේ. එයාව ජීවත් කරන්න බෙහෙත් එක ඕන නිසා. අම්මා උයලා කන්න කතා කරනකොට මට චූටි මට බෑ වැලි අදින්න වැඩ කරන්න බෑ. ඒත් මං චූටි අද්දගෙන් කොහොමරි ආවෙනුවෙන් දුක් විඳා. එදා කොහොමරි අම්මා කන්න කතා කරනකොට ඉස්සෙල්ලම මල්ලිට කවල තමයි අපි කන්නේ. අපි හැමෝම පල්ලෙහා ඉඳිද්දි මම උඩට ආව බත් කන්න බඩගිනි නිසා. ඒ කනකොට මල්ලි එකපාරම කාලි ඉවර වෙලා හොඳට අපිත් එක hina වුණා. hina වෙලා එයා උඩට හුස්මක් ඇද්දා. ඒ ඇදලා එයා අම්මගේ අත් දෙක උඩම අපිව දාලා ගියා. මගේ අම්මටයි තාත්තටයි යාළගේ ජීවිතේ වටිනම දේ දරුවෝ. ඒක මම හොඳාකාරව දන්නවා. එයාලට අපෙන් එහා ලෝකෙකුත් නැහැ. මාත් එයාලට ඒ වගේම ආදරේ. ඒක නිසා මම පුළුවන් තරම් මට පුළුවන් විදියට ඉගෙන ගත්තා. ප්‍රයිවට් ක්ලාස් වලට මල්ලි නැති වුණාට පස්සේ පුළුවන් විදියට දැම්මා. ඕ ලෙවල් වෙනකන් හොඳට ඉගෙනුවා. මම ඕ ලෙවල් 9 හොඳට පාස් වුණා. හොඳට පාස් වෙලා මගේ අයියා අක්කා අපි තුන්දෙනාම හොඳට ඕ ලෙවල් පාස් වුණා. අයියා ඒ ලෙවලුත් පාස් වුණා. මම ඕ ලෙවල් වලින් පස්සේ මගේ ජීවිතය ගැට ගහගෙන මේක රස්සාව විදියට තෝරගත්තා. අද අයියා හොඳ තැනක ඉගෙන ගන්නවා. මම එයාට උගන්වන්න මහන්සි වෙනවා.